මේ තියෙන්නේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය. මේක අපි ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනා ගැනීම සඳහා තමයි භාවිත කරන්නේ. ඊට පස්සේ අපි එබනයිට් දණ්ඩක් මේ තියෙන එබනයිට් දණ්ඩ මේ වගේ එබනයිට් දණ්ඩක් හරි ලෝම රෙද්දක් අරගෙන මේ දෙක හොඳින් පිරිමදිනවා. පිරිමැදලා දරුවෝ මෙන්න මේ ස්ථිති විද්‍යුත් ආරෝපණ මයින මෙන්න මේ දර්ශකය ඊට පස්සේ මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ උඩ තියෙනවා රවුමක්. ඒකට අපි කියනවා මෙන්න මේකට තැටිය කියලා. මෙන්න මේ තැටියට සම්බන්ධ කරලා තියෙනවා පහළ පේනවනේ ස්වර්ණපත්‍රය. ඒ නිසා තමයි මෙන්න මේ පේනවා ඇති ස්වර්ණපත්‍රය තමයි මේ තියෙන්නේ. ඒ නිසා තමයි මේ උපකරණයට ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය කියලා කියන්නේ. අපි ඊට පස්සේ එබනයිට් දණ්ඩක් ලෝම රෙද්දකින් හරි සේද රෙද්දක් අරගෙන ඒක වීදුරු දණ්ඩකින් හරි පිරිමැදලා මේ උඩ තියෙන මේ රවුම නැත්තම් තැටිය අසලට ගේනකොට මේ ස්වර්ණපත්‍රයට තියෙන ස්වර්ණපත්‍රය චලනය වෙනවා අපිට දැක් ගන්න පුළුවන්. ඒකෙන් අපිට ගන්න පුළුවන් ස්ථිතික විද්‍යුත් ආරෝපණ වෙනවා. ඒ කියන්නේ රෙදි කැලකින් පිරිමදිද්දී ස්ථිතික විද්‍යුත් ආරෝපණය වෙනවා. අන්න ඒ නිසා ඉහළ තැටිය ගාවට ගියද්දී අන්න අපිට දැක් ගන්න පුළුවන් කටුව චලනය වෙනවා. දැන් අපි බලමු මෙන්න මේ ගත්ත එබනයිට් දණ්ඩා. මේ එබනයිට් දණ්ඩ අන්න පිරිමදින් නැතුව මම මේ විදියට තියනවා. පිරිමදින් නැතුව තියද්දි බලන්න අන්න රන් තහඩුව චලනයක් සිදු වෙන්නේ නැහැ. රන් තහඩුව චලනයක් සිදු වෙන්නේ නැහැ. දැන් මම හොඳින් මේක අරගෙන ලෝම රෙද්දෙන් පිරිමදිනවා. මේ විදියට හොඳින් පිරිමදිනවා. හරි. අපි පිරිමැදලා දැන් තැටිය ගාවට තියලා බලමු උඩ රවුම ගාවට. ඔන්න මම තියනවා. ඔන්න ලං කරනකොට බලන්න අන්න ස්වර්ණපත්‍රයේ චලනය වෙනවා. බලන්න ස්වර්ණපත්‍රයේ චලනය වෙනවා. හොඳට නිරීක්ෂණය කරන්න. හරි. ආයෙත් අපි හොඳින් පිරිමදිමු. පිරිමැදලා ඔන්න බලන්න මම ලං කරනවා. එතකොට මෙන්න මේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ යන්න කටුව චලනය වෙනවා. අර බලන්න චලනය වෙනවා. ඒ කියන්නේ ලෝම රෙද්දෙන් එබනයිට් දණ්ඩ පිරිමදිනකොට එබනයිට් දණ්ඩට ස්ථිති විද්‍යුත් ආරෝපණ ඇති වෙනවා. අපි දන්නවා ඍණ ස්ථිතික විද්‍යුත් ආරෝපණ තමයි ඇති වෙන්නේ. ඒ නිසා මෙතනදී ලෝම දණ්ඩට ධන ඇති වෙනවා. අන්න බලන්න එබනයිට් දණ්ඩ අපි ලං කරපුවාම ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකයේ චලනය වෙලා ඊට පස්සේ මේ කටුව කෙලින් වලට තියනවා බලා ගන්න පුළුවන් නිකන් වීදුරු මේ කුට්ටියේ මේ විදියට පාඨාංක වගේක්. ඒ තියෙන පාඨාංක මම නිකමට කියන්නම් වලට අවශ්‍ය නැහැ. දැනගන්න කියන්නම් ඒ පාඨාංක තියෙන්නේ දැන් මේ රම්පත්‍රය දැන් ඉහළට කැරකෙනවනේ. ඒතර කැරකෙනකොට කැරකෙන කෝණයමයින්න තමයි ඉහත වීදුරු කුට්ටියේ පාඨාංක තියෙන්නේ. අංශක 60යි අංශක 90යි කියලා. අන්න ඒ විදිහට පාඨාංක පේලියට වීදුරු දණ්ඩේ ගහලා තියෙනවා. ඒ නිසා පාඨාංක තියෙන්නේ ඒ කැරකෙන කෝණය මැනීම සඳහා. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ අමතර දැනුමට කීවේ. දැන් ඔයාලා නිරීක්ෂණය කරේ ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය.